ඒවට ලංකාවේ ළමයි මේ ටයිප් එකට විදුලි බලාගාර නිපදවන ඒවා මම දන්නේ නැහැ රජයට නම් නෑ රජයට නෑ ළමයි මේ ටයිප් එකට විදුලි නිපදවන ඇති අපේ ඇති කොහේ හරි තමයි ලංකාවේ පෞද්ගලික විදුලි බලාගාර ලොකු ප්‍රමාණයක් තියෙනවා හරිද ඒ සම්බන්ධ ළමයි පෞද්ගලික විදුලි බලාගාර හිමියෝ ඉන්නවා ලංකාවේ ළමයි පෞද්ගලික බස් හිමියෝ ඉන්නවා වගේ ලංකාවේ ළමයි පෞද්ගලික වෙළඳසැල් සුපර් මෝල් ඒ වගේ ළමයි ඒ වගේ හිමිකාරයෝ වගේ ඔයා හිතන්න පෞද්ගලික විදුලි බලාගාරවල හිමිකාරයෝ ඉන්නවා හරිද ඒක ළමයි ඒකත් ලංකාවේ බිස්නස් එකක් ඔයාට පුළුවන් නම් විදුලි බලාගාරයක් දාන්න හැබැයි ඔයාට හැම බෑ ඔයා විදුලි බල මණ්ඩලයේ ඉහළම පුටුවකට ගිහිල්ලා ඒ සම්බන්ධතා පාවිච්චි කරලා තමයි ළමයි ඔයාට එතනට එන්න වෙන්නේ ඔයාට නිකන් සල්ලි තිබ්බ පළියට දැනුම තිබ්බ පළියට ඒ වැඩේ කරන්න බෑ ඔයාට ඇඳුනුම් කමක් තියෙන්න ඕන ඔන්න ඔය තමයි ළමයි කියන්නේ නිදහස් ආර්ථිකය ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා තමයි නිදහස් ආර්ථිකය ක්‍රියාත්මක අමතර ළමයි මෙතන අමතර මං කිව්වේ නිදහස් ආර්ථිකය ක්‍රියාත්මක වෙනවා නම් ළමයි ඔයාට ඇඳුනුම්කම හා හැඳුනුම්කම නැතුව ඔයාගේ දක්ෂතාවයේ මුදල් ඒ වගේ දේවල් පාවිච්චි කරලා බිස්නස් එකක් පටන් ගන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා ළමයි නිදහස් ආර්ථිකය. නිදහස් ආර්ථිකය කියන එක සීමා සහිත ලංකාවේ තමයි ඔය කියන දේ නිදහස් ආර්ථිකයක් නෙවෙයි තියෙන්නේ. කියන්නේ එහෙම තියෙනවයි කියලා. ඔය කිව්වට එහෙම එකක් නැහැ. ළමයි මෙන්න මේ ෆර්නස් එකේ එහෙම නැත්නම් මේ 1000 ළමයි දර දාලා ගින්දර වලින් දහනය කරනවා මේ මේකට ළමයි මේ එයා ඉන්ටේක් එකකුත් දෙනවා එයා හුලං ඉන්ටේක් එකකුත් දෙනවා ළමයි අයියේ ඔක්සිජන් එකයි දහනය වෙන්න හොඳට O2 දෙනවා ළමයි මෙහෙන් දහනය වෙච්චවත් අයින් කරනවා අඟුරුත් අයින් කරනවා CO2 අයින් කරනවා අඟුරුත් අයින් කරනවා මෙහෙන් හොඳ හුලං සප්ලයි එකක් දෙනවා ළමයි එතකොට මෙන්න මෙතන ඉන්නවා ළමයි වතුර ටැංකියක් නම මේ බේසික් මූලධර්ම වට අඳින්න වතුර ටැංකියක් ඉන්න ළමයි ඒ ටැංකියෙන් ළමයි ලයින් එකක් ගිහිලා තියෙනවා ලයින් එකක් යනවා ළමයි ගිහිල්ලා කොහොමද වෙන්නේ මෙන්න මෙතන තියෙනවා ළමයි මම ওই කියන જાතිය තල බම්බරයක් මම තල බම්බරේ කොටුවට අඳින්න ළමයි පසු කාලෙම මම ඔයාලට ඉඳලා පෙන්නන්නල්ලෝ හරියට දැනට මම තල බම්බරේ කොටුවට අඳින්නේ ළමයි මේ තල බම්බරේට සම්බන්ධ වෙනවා මේ හුමාලේ සම්බන්ධ වෙලා ආයි ළමයි හුමාලේ සම්බන්ධ වෙලා ආයි මෙහෙට සම්බන්ධ කරනවා එහෙම සම්බන්ධ කරනකොට ළමයි මෙන්න මෙහෙම සම්බන්ධ කරොත් හුමාලේ පොඩ්ඩක් එකතු වෙලා වතුර එකතු වෙනවස් තමයි කොහොමද හුමාලේ උඩ හරියන ළමයි ඉන්නේ අනිවාර්යෙන් යට හරිය වතුරේ ඉන්නේ ඔව් මෙන්න මේ වගේ පොඩි ටැංකියක් හදාගත්තා නම් ළමයි හරි ළමයි අනිවාර්යෙන් යටට එකතු වෙන්නේ වතුරනේ මෙතනින් හුමාලේ ඇවිල්ලා මෙතනින් හුමාලේ ඇවිල්ලා ළමයි මෙන්න මේ තල බඹරේ භ්‍රමණය කරලා මෙහෙ ගිහලා ළමයි වතුර ටික අනිවාර්යෙන් යටට එකතු වෙනවානේ ඒ වතුර ටික ආයි යනවා මේ ටැංකියට ඔන්න ඔය චක්‍රීකරණය මගින් තමයි ළමයි නිපද වෙන්නේ එතකොට මොකද තාපයේ දර දාන්නේ ළමයි තාපය ලබා ගන්න දර කියන්නේ මොකද්ද ජෛව ස්කන්ධයක් හරිද එතකොට ළමයි මෙතනින් එනවා නිව්ටන් ලෙහෙකුයි ලයිව් 3ක් සාමාන්‍යයෙන් තෙකලා වදන්න දැන් තෙකලා ජෙනරේටර් ගැන සාමාන්‍යයෙන් සමහර ඒවා 4ම එනවා සමහර ඒවා 3වත් ළමයි 4 කරගන්න පුළුවන්. ඔයාලා දැන් දන්නවා මෙතන ලයිව් 3ක් ආවොත් ලයිව් 1 ලයිව් 2 ලයිව් 3 විතරක් ආවොත් ළමයි ඕක අපිට ට්‍රාන්ස්ෆෝමරයක් දාලා ළමයි ඔය ඩෙල්ටා ට්‍රාන්ස්ෆෝමර් එකක් තියෙනවා ළමයි. ඔව් අපි තාම ඩෙල්ටා ස්ටාර් ට්‍රාන්ස්ෆෝමර්ස් ඉගෙන ගත්තේ නැහැ ළමයි කතා බහ කරන ඒ කතාවම අපි හරිද ඒක තමයි ඉස්සරහට හම්බ වෙනවා ළමයි ඔව් අපිට ඉස්සරහට ඒක හම්බ වෙනවා මම ඔයාලට ඉස්සරහට ඒක කියලා දෙන්නම් ඊට පස්සේ ළමයි මොකද වෙන්නේ හරි මම පස්සේ කියලා දෙන්න ඉස්සරහ ලෙසන් එකේ ඔයා හිතන්න ළමයි මෙතන නිව්ටන් එක ආවා නිව්ටන් එක හදාගන්න පුළුවන් ලයිව් 3 අනිවාර්යෙන් එන්න ඕන නිව්ටන් එක ආවත් නැතත් ජනකයෙන් එළියට මේ කවුද තෙකලා ජනකය 3 phase ජනකය 3 phase ජනකය ළමයි මේ ටික තමයි නම් කරගන්න 3 phase ජනකය මෙයා කවුද
තල බඹරය ටර්බයිනය. තල බඹරය ටර්බයිනය. මේ කවුද ළමයි? මේ ජලය. මේ යන්නේ ළමයි හුමාලය. මේවා යන්නේ හුමාලය. යදාගන්න ළමයි.